රත්තරන් බිත්තර දාන කිකිලිය. ගමක එක දුප්පත් ගොවියෙක් තම බිරිඳ සමග කුඩා ගෙදරක ජීවත් වුණා. ඔවුන්ට මුදල් නැති නිසා දුෂ්කර ජීවිතයක් ගත කළා. ගොවියාට තිබුණේ එකම කිකිලියක් පමණි. ඔහු අයට ගොඩාක් ආදරයෙන් බලාගත්තා. එක උදෑසනක් ගොවියා කිකිලි කූඩුවට ගියා. එහි රත්තරන් බිත්තරයක් දැක ඔහු පුදුම වුණා. ගොවියා රත්තරන් බිත්තරය විකුණා මුදල් ලබා ගත්තා. මේකනම් අපේ වාසනාව. ඔහු සහ බිරිඳ ගොඩක් සතුටු වුණා. අපේ හොඳ කාලේ ඇවිත් මහත්තයා. ඊළඟ දවසෙත් තවත් රත්තරන් බිත්තරයක් ලැබුණා. මේ විදිහට සෑම දිනකම බිත්තරයක් මේ කිකිලින් සල්ලි කන්දක්. ටික දවසකින් ගොවියා ලෝභී වුණා. එක බිත්තරයක් දවසකට මදි, ඔහු සිතුවා. ඔහු කිකිලියගේ බඩ ඇතුලේ රත්තරන් ගොඩක් ඇති කියලා හිතුවා. මේ කිකිලිගේ බඩ ඇතුලේ රත්තරන් ගොඩක් ඇති. එයා ඇයි මෙහෙම කරන? මාව මරන්නේ. ලෝභයටපත් ගොවියා කිකිලිය මරා බැලුවා. නමුත් ඇතුලේ සාමාන්‍ය දෙයක් විතරයි තිබුණේ. රත්තරන් කිසිවක් තිබුණේ නැහැ. මොකක්ද මම ඒ කරගත්තු මෝඩ වැඩේ? අන්තිමට මට කිසි දෙයක් නෑ. අධික ලෝභය නිසා සියලුම දේ අහිමි විය හැක.